සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ හවස තේ වෙලාවට කඩේ රසට ගෙදරදී chicken rolls හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ රසවත් chicken rolls ටික හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම rolls එකට අවශ්‍ය dough එක හදාගන්නයි යන්නේ. මේ විදියට පාන් පිටි ටිකක් බෝල් එකට දාලා ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටික ටික දාලා පිටි ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේ විදියට මිශ්‍ර කරගත් පිටි ටික විනාඩි 5ක් විතර හොඳින් මම නීට් කරගන්නවා. මේ වෙලාවේදී පොල් තෙල් මේස හැඳි එකක් එකතු කරලා පිටි මෝලිය අනාගෙන විනාඩි 10ක් පමණ වහලා පැත්තකින් තියාගන්නවා. ඒ අතරතුරදී මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳින් රත් වෙනකොට කපාගත් ලොකු ලූණුයි සුදු ලූණුයි එකතු කරලා විනාඩි 2කට පස්සේ කොච්චි කරල් ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම කරපිංච ටිකකුත් එකතු කරලා කපාගත් ලීක්ස් ටිකත් මේ විදියට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ලීක්ස් ටික දාලා විනාඩියකට පස්සේ කහකුඩු තේ හැඳි කාලක් රස අනුව කෑලි මිරිස් ගම්මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් හොඳින් කවලම් කරලා පොඩි කරලා තියාගත්ත මගේ අල ටික මම එකතු කරගන්නවා. එයත් හොඳින් මිශ්‍ර කරගෙන කලින් බැදලා චූටියට කඩලා තියාගත්ත චිකන් ටිකත් මම මේ වෙලාවේදී මේ එළවලු මිශ්‍රණයට එකතු කරලා විනාඩි 2කට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. අපි දැන් බලමු විනාඩි 10කට පස්සේ ඩෝ එක කොහොමද කියලා. මේ බලන්න හොඳ සොෆ්ට් ගතියක් වගේම ඇදෙන සුළු ගතියකුත් මේ ඩෝ එකේ තියෙනවා. දැන් මම ඩෝ එක සමාන කොටස් 6කට බෙදලා වෙන් කරගන්නවා. දැන් මම chicken rolls එකට අවශ්‍ය රොටි ටික හදාගන්නයි යන්නේ. මේ විදියට පිටි බෝලයක් අරගෙන අතේ තෙල් ටිකක් ගාලා පිටි බෝලය හොඳින් තුනී කරගන්නවා. ඊට පස්සේ ඝනකම වැඩි කොටස් මේ විදියට පිහියෙන් කපලා ඉවත් කරගන්නවා. දැන් හදාගත්ත ෆිලින් එක මේ විදියට රොටි එක මැද්දෙන් තියලා තුන් පැත්ත හොඳින් සීල් වෙන ආකාරයට නවාගෙන රෝල්ස් ටික හදාගන්නවා. ඒ විදියට හදාගත්ත මගේ රෝල්ස් ටික මම පාන් පිටි බැටර් එකට දාලා මේ විදියට පාන් කුඩු හොඳින් දවට ගන්නවා. ඔයාලට මේ පාන් පිටි බැටර් එක වෙනුවට බිත්තරයක් කඩලා දාලා හදාගන්න උනත් පුළුවන්. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ රෝල්ස් ටික. දැන් තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික හොඳින් රත් වෙනකොට රෝල්ස් ටික දාලා හොඳින් රන්වන් පාට වෙන තෙක් බැද ගන්න ඕන. ඒ විදියට මම සේරම chicken rolls ටික හදාගත්තා. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ chicken rolls ටික. මේකේ chicken චූටියට බැදලා කඩලා හදාගත්ත නිසා කනකොට ගොඩක් රසයි. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.